මේක මේ පස්ලෝ සුරයක්. පස්ලෝ සුරය අපේ දරුවන්ගේ බුද්ධිය වර්ධනය කර ගැනීම සඳහා මේකට අපි දානවා රන් තැඹිලි තෙල් දානවා, දුහුඬු තෙල් දානවා. ඒ වගේම සමහරට අපි ප්‍රාණජීව කියලා තෙලක් තියෙනවා, හෙන රාජ තෛලය තියෙනවා. ඒවා අපි මේකට මේ සුරේට දාලා කරේ පළඳා ගත්තා නම් ඒ දරුවන්ට පූර්ණ ආරක්ෂාවක් සැලසෙනවා වගේම ඒ දරුවන්ගේ බුද්ධිය වර්ධනය වෙනවා, මතක තියාගැනීමේ ශක්තිය වර්ධනය වෙනවා. ඒ වගේම ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. විභාගෙම ජය ගන්න අපි මේකට තෙල් දාලා දෙනවා, ප්‍රාණජීව තෙල්, දුහුණු තෙල්, ඒ වගේම රන් තැඹිලි තෙල් ජීවම් කරලා අපි සුරේකට දාලා මේ දරුවන්ගේ කර පළඳනවා. මේකත් ගොඩාක් වටිනවා. මේ පස්ලෝ සුරේකට දාලා කරනවා නම් හොඳයි. රත්තරන් සුරයක් කියනනම් වඩා හොඳයි. ඉතින් මේ සුර වලට තෙල් දාලා කර පළඳ ගැනීමෙන් අපිට පුළුවන් ඒ දරුවන්ගේ බුද්ධිය වර්ධනය කරගන්න වගේම අපිට තියෙනවනේ නමක් ගහ අපල උපද්දව, නමක් ගහ අපල උපද්දව දුරු කර ගැනීම සඳහා මේ සුරයකට තෙල් පළඳ ගන්න පුළුවන් නම් ඉතාම වටිනවා. අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. ඒකට මේවා අපි පිරිත් කරලා රතන සූත්‍රයෙන්, ජලනන්දන පිරිතෙන්, ඒ වගේම දසදිග පිරිතෙන්, අපි අභිසම්විධාන පිරිතෙන් ඒ පිරිත් කරලා ඒ දරුවන්ගේ කර පළඳ ගත්තාම තියලුම ඒ රාෂ්ටක අපල තියෙනවා නම් ඒවත් දුරු කරගන්න පුළුවන්. ඉතින් ගොඩාක් වැදගත්කමක් තියෙනවා මේ සුරේක තෙල් පළඳලා කරේ පළඳ ගන්නවා නම්. ඉතින් ගොඩක් හැමෝටම මම ඉල්ලීමක් කරනවා, අපේ දරුවන්ගේ බුද්ධිමත් දරුවෝ ඉන්නවා, තවත් චුට්ටක් අඩු දරුවෝ ඉන්නවා නම්, බුද්ධිය අඩු දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ සුරයක් පළඳ ගන්න කටයුතු කරන්න දෙමාපියන්ගේත් වගකීමක්. ඒකට තමන්ගේ දරුවා අනාගතයට යහපත් කරගන්නට මේ තෙල් දාපු සුරයක් කරේ පළඳන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම ඔය පිරිත් වලින් අපි පිරිත් කරලා දෙන තෙල් සුරේට දාලා කරේ පළඳා ගන්නවා නම් ඉතාම වැදගත් වෙනවා. මේ අඟලක අඟල් එකමාරක සුරයක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒක ගොඩාක් වටිනවා. කරේ පළඳා ගත්තාම හැමෝටම ජය ලබන්න පුළුවන්. ඉදිරි ජයග්‍රහණයේ තහවුරු ක්‍රීඩාවට යෙදලා ඉන්නවා නම් ක්‍රීඩා දරුවන්ට ජය ලබා ගන්න පුළුවන්. මේවා සමහර කරේ පළඳ ගන්න දෙන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් අර අපිට මේක තෙල් ටිකක් නල්ලලේ හරි ගාගෙන යනවා නම් ඒ තරඟ ජය ලබන්නටත් ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් සූර්යයක් අපේ දරුවන්ගේ අපල උපද්දව, නමක් ගහ අපල උපද්දව තියෙනවා නම්, දරුවන්ගේ බුද්ධිය අඩුකමක් තියෙනවා නම් ඒගොල්ලන්ට මේක සූර්යයක් තෙල් දීවම් කරලා සූර්යයක් පළඳ ගන්න කියලා ඉතාම ගෞරවයෙන් භක්තියෙන් ඉල්ලීමක් කරනවා.